හයි යාළුවනේ කොහොමද ඔයගොල්ලන්ට? ඉතින් අලි ඇත්තුන්ට කැමති ඕගොල්ලෝ වෙනුවෙන් තමයි මම මේ වීඩියෝ එක හැදුවේ. මේක ඇත්තු වගේම අලිත් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් මම ඔයගොල්ලෝ එක්කයි යන්න හදන්නේ බෙල්ලන්විල රජමහා විහාරයේ ඇත්ගලට. විශේෂත්වය තමයි බෙල්ලන්විල රජමහා විහාරයේ ඇසළ පෙරහැර අලි ඇතුන් විශාල ප්‍රමාණයක් සහභාගී වෙලා තියෙනවා. ඉතින් මෙම අලි ඇත්තු ටික පෙන්නන්න තමයි ඔයගොල්ලෝ එක්කයි යන්නේ. පෙරහැර බලන්න නෙමෙයි. හරිද? ඉතින් මෙන්න මේ විදිහට රජමහා විහාරයට ඇතුල් වෙලා අපිට ඇත් පන්තියේ ඉන්න පැත්තට ගියොත්, ඒ කියන්නේ ඇත් ගාලට ගියොත්, මේ ඇත් ගාලේ කතරගම වාසනා, මහනුවර සිංහරාජා, මහනුවර ජනරාජා, විරිදී විහාරයේ සින්දු, බෙල්ලන්විල මියන් කුමාර, කසාගල මිහින් රාජා, කෝට්ටේ රාජා, මෙන්න මේ ඇත්තු ටික මේ ඇත් ගාලේ බලා ගන්න පුළුවන්. ඒ වගේම අලි විශාල ප්‍රමාණයක් සහභාගී වෙනවා මේ පෙරහැරට. ඒ කට්ටිය ඉන්නේ නම් පන්සලෙන් ඉස්සරහ තියෙන්නේ මොකක් හරි ආයතනයක් තියෙනවා. අන්න එතන භූමියේ තමයි ඒ අලි ටික නම් ඉන්නේ. ඒ වගේම ඕගොල්ලන්ට ජොගින් පාත් එක පැත්තට යද්දි බලා ගන්න පුළුවන්. එහෙම තැන් වල මේ අලි ටික නම් ඉන්නවා. ඉතින් එහෙනම් අපි බලමුකෝ මේ ඇත්තු ටික. හරි. මං හිතන්නේ මේ ඉන්නේ මහනුවර සිංහරාජා. ඉතින් මේ ආනේ මේ නම් මම හරි ගස්සන්න ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න. මම ඇත්තටම හිතන විදිහට මම අඳුරගත්ත විදිහට මේ ඉන්නේ මහනුවර සිංහරාජා. ඉතින් ඔයගොල්ලෝ බලන්නකෝ මේ ඇතා කොච්චර ලස්සනද, කොච්චර තේජවන්තද කියන එක. හරි, එහෙනම් ඉතින් මේ ඇතාව නම් ඉතින් මට වරදින්න විදිහක් නැහැ. මොකද මෙයාව හඳුනගන්න හරිම ලේසි. එක් දලක් පමණක් තියෙන රිදී විහාරයේ සින්දු හස්ති රාජයා තමයි ඉතින් මේ ඉන්නේ නම්. හරි. මේ ඉන්නේ හැමෝම ආදරෙන් හොයන, හැමෝම බලන්න ආස අපේ කතරගම වාසනා. ඔයගොල්ලෝ බලන්න එක වීඩියෝ ක්ලිප් එකක් මම අරන් තියෙනවා. ඒකේ වාසනාවේ බඩගිනි වෙලා යා කෑම ඒ කියන්නේ එදින පොල් පොලේ ඇදලා ගන්න වීඩියෝ එකක්. ඉතින් එහෙනම් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. අර පිටිපස්සේ පැද්දි නම් ඉන්නේ මම හිතන්නේ බෙල්ලන්විල මියන් කුමාර. එයා හිතනවත් දන්නේ නේද එයාගේ තැනට මෙච්චර කට්ටිය ඇවිල්ලා ඉන්නවා කියලා. පොඩි චණ්ඩි පාට් එකක් එහෙම දායිද දන්නේ නැහැ. එහෙනම් ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න කියලා ඔයගොල්ලෝ හැමෝම ආදරෙන් ඉල්ලනවා. හරි, ඉතින් මේ වතුරේ බැහැලා ඉන්නේ මං හිතනවා මං හරියයි කියලා. මේ මං හිතන්නේ මහනුවර ජනරාජා. දැන් ඔයගොල්ලෝ බලන්න මේගොල්ලෝගේ
ඒ කියන්නේ දල පිරිසිදු කරන්න මේ කට්ටිය පාවිච්චි කරනවා ගඩොල් කුඩු කරලා ඒකෙන් තමයි මෙහෙම දල පිරිසිදු කරන්නේ. ඒ කියන්නේ දලේ ෂයින් එකක් ගන්න, දලේ තියෙන කුණු අයින් කරන්න මේගොල්ලෝ මේ ගඩොල් කුඩු තමයි පාවිච්චි කරන්නේ. ඉතින් බලන්න කොච්චර වතුරේ බහැලා ඉන්න ආසද කියලා මේගොල්ලෝ. ඒ වගේම මම ඔයගොල්ලන්ට කියනවා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. වීඩියෝ එකට like කරලා comment එකක් දාන්නත් ඉතින් අමතක කරන්න එපා. මේ වීඩියෝ එක විශේෂයෙන්ම අලි පිස්සන්ට තමයි. මං හිතනවා ඒගොල්ලෝ මේ වීඩියෝ කිසිම boring එකක් නැතුව අන්තිම වෙනකම්ම බලයි කියලා. ඉතින් මේ පැද්දි ඉන්නේ නම් කසාගල මිහින් රාජාස්තියා. මං හිතනවා මං ඒ නමත් හරියටම කිව්වා කියලා. වැරදි නම් ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාලා හරි නමක් දාගෙන යන්නකෝ. බලන්න චූටි පොඩි ඒ වගේම හරිම හුරතල් ඇතෙක්. ඔයගොල්ලන්ට ඇත්තටම කියන්න අමතකුණා අපිට හම්බුනේ නෑ කෝට්ටේ රාජාව. එයත් එක්තරා ස්ථානයක ඉන්නවා කියලා කිව්වා. අපිට එතෙන්ට ඒ කියන්නේ අපි ආව දැක්කේ නැහැ ඇත්තටම. අපි හැමතැනම බැලුවා අපිට හොයාගන්න බැරි වුණා. එහෙනම් ඇත්පන්ති ඉවරුණාට පස්සේ අපි බලමුද අලි ටික. මේගොල්ලෝ නයි තමයි පූජා භූමිය නෙමෙයි ඉන්නේ. ඒගොල්ලෝ ඉන්නේ ඉස්සරහා ඒ කියන්නේ ඉඳ තියෙන තැන් වල ඒගොල්ලෝම බැඳලා තිබ්බා. අපි පුළුවන් අයව බැලුවා. එහෙනම් බලන්නකෝ ඒගොල්ලෝ දිහාත්. මේ අලියතුන් හැමෝ දිහා බලනකොටම මට එක්කෙනෙක්ව මතක් වෙනවා. මතක් කරන්න බැරි චරිතයක්. ඒ තමයි අපේ නැදුම්ගමේ හස්තිරාජයා. ඉතින් එයත් හිටියනම් අද මෙතෙන්ට එයත් එයිදෝ කියලා මට හිතෙනවා. ඉතින් ඒ වගේම කළු මාමවත් ආදරෙන් මම මතක් කරනවා. එහෙනම් ඔයගොල්ලෝ හැමෝගෙම ආයෙ ඉල්ලනවා වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න කියලා. ඒ වගේම මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් මම මේට වීඩියෝස් හදද්දි මොනවා හරි තව දේවල් මේකට ඇඩ් වෙන්න ඕන ඒ හැමදේම කමෙන්ට් එකක් තියන්න. ඒ හැමදේම ලියලා කමෙන්ට් එකක් තියන්න කියලා ඔයගොල්ලෝ හැමෝගෙම ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් එක වෙලාවකට මට මෙහෙමත් හිතෙනවා මේ සේරෝම අත්තරලා දාලා ගිහිල්ලා අලිය බලාගත්තා නම් කොච්චර හොඳද කියලා. ඇත්තටම මං අලින්ට හරිම ආසයි. හැබැයි මං ළඟට යන්න හරිම බයයි. මොකද මේ ඒගොල්ලෝගේ සද්දන්තයකට එක මට කියලා හිතෙනවා මාව කුඩු පට්ටම් කරලා දායි කියලා. ඉතින් මම ඒක නිසා අලි නම් ඈතින් නම් බලනවා. මං හරිම ආස සතුටුයි තමයි ඉතින් අලි කියන්නේ. බලන්නකෝ ඒ හස්ති බාලක මාමගේ යන්නට කීකරු වෙලා මේ සද්දන්ත ඇඟක් තියෙන අලිය එයාගේ අන්නට කීකරු වෙන විදිහ අර කොළ අත ටික එහාට දාන්න කියද්දී ආ සේරෝම අරගෙන එහාට දා ගන්නවා. ඉතින් ඇත්තට මේ ගොල්ලන්ටත් හැමදේම හොඳට තේරෙනවා.
එක එක අය ඉතින් එක එක දේවල් කියනවා. ඇත්තටම සමහරක් අය කියනවා පෙරහැරවල් වලට අලි ඇතු ගන්න හොඳ නෑ කියලා. ඒගොල්ලෝ දන් වල දාලා ඒවා ගැට ගහලා තියන්න හොඳ නෑ කියලා. හැබැයි මං දකින එක දෙයක් තියෙනවා. කැලේ ඉන්න අලි ඇතු ඇත්තටම ආරක්ෂිතද? එහෙම ආරක්ෂිත නම් මේගොල්ලෝ කැලේ හිටියට කමක් නැහැ. හැබැයි එහෙම ආරක්ෂාවක් නැතිකොට මේගොල්ලෝ මෙහෙම හොඳට කාලා බීලා නාලා කරලා ඉන්න කියලා නම් මං ඉතින් හරි ආසයි. මම හිතන්නේ මේ භූමිය අධ්‍යාපන ආයතනයක් වෙන්න ඕනේ. ඉතින් මෙතන නම් අලි 12ක් විතර මම දැක්කා. ඒ වගේම මේ අපිට ඇතුළට එතනින් යන්න බෑ. මොකද අලි ගොඩක් ළඟ තමයි ගැට ගහලා තියෙන්නේ. මම හිතන්නේ ඒක නිසා වෙන්නද ඒතරට යන්න දෙන්නේ නැත්තේ. මේ අලිය ළඟට නම් ගොඩක් අය ගිහිල්ලා ෆොටෝස් එහෙම ගැහුවා. මම හිතන්නේ එයා ගොඩක් හීලෑ අලියෙක් වෙන්න ඕනේ. ඉතින් අස්තිපාලක මාමත් ළඟට ගිහිල්ලා ෆොටෝ එහෙම ගහන්න තුන්න බබාල් පොඩි ළමයි එහෙම ගැහුවා. මොන ළඟටවත් ගියේ මම එච්චර බයයි. මම හැබැයි ආදරේ. මං හරි ආසයි. ආදී නම් බලන්න හරි ආසයි. හැම බය. ඒ නිසා මම ළඟට ගියේ නෑ. හැබැයි ගොඩක් අය ෆොටෝස් එහෙම ගැහුවා. ජොගින් පාත් එකට ඇතුළට වෙන්න තියෙන පාරේ තමයි අලි ගෙනාවු ට්‍රක් සේරෝම නවත්තලා තිබ්බේ. ඉතින් හිතෙනවා මෙච්චර අලි ගොඩක් මේ පෙරහැරේ යද්දි පෙරහැර කොච්චර ලස්සන වෙයිද කියලා. හැබැයි අතන උඩ පෙරහැර බලන්න ඉන්න බැරි වුණා. මොකද ඒකට කට්ටිය වේලාසන ඉඳන් සූදානම් වෙලා හිටියා. ඒ වගේම පුටු එහෙම අපිට කලින් රිසීව් කරගන්න පුළුවන් අවස්ථා තිබ්බා. ඒ වුණාට ඇත්තටම අපි හිටියේ නැහැ. මොකද අපි ඒකට සූදානම් වෙලා ආවෙත් නැහැ. පොඩි ළමයෙක් එක්ක ගියපු නිසා අපිට ඒක ඇත්තටම අමාරුයි කියලා හිතුන නිසා අපි ඉතින් ගෙදර ආව අලි ටික බලලා. එහෙනම් අදට වීඩියෝ එක මම ඉවර කරනවා. මගේ වීඩියෝ එක අන්තිම වෙනකන් හිටපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම මගේ YouTube channel එක like කරලා subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් ආය අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු මම සමගන්නවා. bye bye.